ඇඳුම්ේ පාටටම ඇඳුමේ විදිහටම කවුද මේ බෝ එක මේ ක්ලිප් එක හදලා දුන්නේ? හස්බන්ඩ් එක ගිහින් තමයි ගත්තේ. හස්බන්ඩ් එක ගිහින් තමයි ගත්තේ. හස්බන්ඩ් එක ගිහින් ගත්තේ. කොහෙද දැන් හස්බන්ඩ් ඉන්නේ? එහා පැත්තේ ඉන්නව නේද? මාර වැඩේ කියන්නේ නෝනා මෙතන මහද්දි හස්බන්ඩ් මේ පැත්තෙන් හැමතිස්සෙම ඇහැ ගහගෙන දින්නේ. ඒව නෑදි. ඒව නෑදි. එමනේ ගොඩක් ලං වෙන්නකෝ. ටැටූ එකක් තියෙනවා. හරි ලස්සන ෆැෂනබල් කොල්ලෙක්. මොකද්ද නම? සම්පත්. සම්පත් දැන් කොච්චර කාලයක් වෙනවද මේ ලස්සන කෙල්ලව දැලේ දාගෙන? දැන් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක්. ඒ වගේ ආදරයක් ඔයාගේ ජීවිතේට ලැබුණු එක ගැන මොකද හිතන්නේ? සතුටුයි ඇත්තටම. වාසනාව. වාසනාව. ඇයි කඳුළු ආවේ? නෑ ඉතින් සමහර ඉතින් ආදර කතා තියෙනවනේ ඉතින් මේ වගේ ආදර කතාවක් ඉතින් හම්බ වෙන්නේ නැහැ. කියන්නකෝ ඔයාගේ ආදර කතාව අපිත් කැමතියි දැනගන්න මොන වගේ ආදරයක්ද මේ ආදරය? ආදරය කියන්නේ ඉතින් කොච්චර වේශ කරලා ගියත් බඩගින්නේ තියන්නේ ඇඳුම් ටික උදලා ඔක්කොම ටික ගෙදර ඔක්කොම ටික කරලා ඉතින් බලා ගන්නවා. අද සමාජයේ හැමයක් දකින්න නෑනේ. පේනවද? මහත්තයාගේ ඇස් දෙකේ කඳුළු ඔයා ගැන කියද්දි මේ වගේ ආදරයක් හැමෝටම හම්බෙන්නේ නැහැලු. ගෙදර ගිහලා කවදාවත් බඩගින්න තියන්නේ නැහැලු. මොකද ඔයා හිතන්නේ මහත්තයාගේ ආදරය ගැන? මහත්තයාට ගොඩක් ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි. මං ඉතින් එයාගේ අම්මා එයා බලාගත්තා වගේ මං එයාව බලා ගන්නවා ආදරෙයි. ඒ වගේ ආදරණීය පුතෙක්, ඒ වගේ ලස්සන හදවතක් තියෙන පුතෙක් හදපු අම්මා ගැන මොනවද ඔයා කියන්නේ? අම්මටත් ගොඩක් පිං මට මේ වගේ මහත්තයෙක් හදලා දුන්නට. මහත්තයාගේ ලස්සන ගතිගුණ එන්නේ අම්මගේ ගතිගුණත් එක්ක නේද? අම්මා ඔයාව හදපු විදිහත් එක්ක අම්මට ගොඩක් පින්ලු ඔයා වගේ කෙනෙක් දුන්නට ඔයා මොනවද කියන්නේ මේ වගේ ලස්සන හුරතල් කෙලි පොඩ්ඩක් හදලා දුන්නු ඒ අම්මටයි තාත්තටයි? ඒ අම්මයි තාත්තත් හරි පිං ඒ විදියටම